එක යුගයකදී ඒගොල්ලෝ කල්පනා කරා 3යි 4යි 5යි ඕනනම් 9යි 10යි. එක වෙලාවකදී ඒගොල්ලගේ ප්‍රධාන නායකයෙක් මට කිව්වා ලෝකේ හැම තැනම මේ 3-4ක විරෝධාකල්ප දරන දේශපාලන ව්‍යාපාරයන් තිබෙනවා. ඒක කවුරු හෝ නියෝජනය කරනවා. ලෝකේ හැම තැනම 3-4ක විරෝධාකල්ප දරන ව්‍යාපාර තිබෙනවා. ඒ ව්‍යාපාර හැමදාම පවතිනවා. එහෙම තමයි එදා අප ගැන ඔවුන්ගේ මැනීම. ලෝකේ හැමතැනම තිබෙනවා. ලංකාවේ නම් ඒ ඔබලා කියලා නොකිය කිව්වා. ඒගොල්ලෝ හිතුවා විරෝධාකල්පේ නියෝජනය කරන මනෝභාවයක් හැම විටම 3-4ක පවතිනවා. කවදාවත් බලයත්පත් කරගන්නේ නැහැ. ඔක තමයි ඔවුන්ගේ අදහස. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? ඔවුන් කවදාවත් අපේක්ෂා නොකළ පරිදි බලය අත්පත් කරගෙන තිබෙනවා. ඔවුන් ඒක විස්මිත භාවයට උන්පත් කරලා තිබෙනවා. ඔවුන් ඒකෙන් අපේක්ෂා භංගත්වයට පත් කරලා තිබෙනවා. ඔවුන් ඒකෙන් වියරු භාවයට පත් කරලා තිබෙනවා. ඔවුන් ඒකෙන් විශාල මානසික ආතතියකට පත් කරලා තිබෙනවා. ඔවුන් හිතුවේ හැමදාම 3-4ක විරෝධාකල්පයේ දේශපාලනයක් ලෝකේ හැමතැනම තිබෙනවා. ඒ නියෝජනය තමයි අපි චිරාත් කාලයක් පවතිවී විදිහට. ඔවුන් අපේක්ෂා කරේ නැහැ. හැබැයි ඔවුන් අපේක්ෂා නොකළ දෙයක් සිදු වී තිබෙනවා. දැන් මොකද සිදුවන්නේ? අන් කවරදාටත් වඩා වැඩියෙන් අපදේශ බලන එක, අපි කරන්නේ කුමක්ද කියලා හොයන එක සොයමින් තිබෙනවා. ඒ නිසා අපි හැම දිනාටම කාර්යභාරයක් සහ වගකීමක් තිබෙනවා. මේ බලය අපිට කිසිසේත්ම මහජනය පීඩාවට පත් කරන මෙවලමක් නොවන බව. මේ බලය මහජනයාට උඩින් ඉන්න මෙවලමක් නොවන බව. මේ බලය උද්දච්ච හිස උදුම්මාගත්තු මානසිකත්වයක් නිර්මාණය නොකරන බව. මේ බලය සැබවින්ම මේ රටේ පොදු ජනයා වෙනුවෙන් කියන එක අපි තේරුම් ගත යුතු තිබෙනවා. රටේ පොදු ජනයා වෙනුවෙන්. මේ බලය අත්පත් කර ගැනීමේ මාවත සරල මාවතක් නොවේ. 1988-89 දී විජේවීර සහෝදරයා ඇතුළු දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කරා මේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන්. සැලකිතු ප්‍රමාණකින් අපේ ව්‍යාපාරේ මුළුමනින්ම කඳ විනාශ කරන්න සමත් වුණා. කඳ කපා දෙමුවා. එහෙත් හැම සහෝදරයෙක් සහෝදරියක්ම වැඩ කරන වෙලාවේදී දුෂ්කර වද කඳවුරේදී වදකයන් ඉදිරියේ ඝාතන ඉදිරියේ මේ ව්‍යාපාරයේ සාරයක් රැක්කා. මතක තබා ගන්න. ඒ හැම විටකම මේ ව්‍යාපාරය ඉතාමත් උත්තුංග සාරයක් ආරක්ෂා කරා. අන්නේ සාරය තමයි 1994 යලි මේ පක්ෂය නැගිටවන්න ජීවය දුන්නේ කියන එක අපි තේරුම් ගත යුතුයි. ඒ සාරේ ජීවය තමයි 94 මේ ව්‍යාපාරය ගොඩනගන්නේ. 94න් පසු විශාල දුෂ්කර කොන්දේසි යටතේ ව්‍යාපාරය ගොඩනගනවා. අද නැතත් සමහර අය වෙනුවෙන් දක්වපු දායකත්ව පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. අද නැතත්. එහෙත් අපි මේ ගමන් මග ඉතාමත් තීරණාත්මක සම්දිස්ථාන කීපයක් අපි පහු කරනවා. 2007 පක්ෂේ බහුජන ව්‍යාපාරයේ කොටසක් ගැලවිලා යනවා. ගැලවිලා ගිහිල්ලා නිහඬ වෙන්නේ නැහැ. සතුරාගේ ඔඩොක්කුවට වී අපේ ව්‍යාපාරයට එරෙහිව නැගී හැකි සෑම පන්නේම අවලාද. පුද්ගලයන්ට එරෙහිව නැගී හැකි සෑම පන්නේම අවලාද හදන්න පටන් ගත්තා. ගොඩනගන්න පටන් ගත්තා. මාසයකට දෙකකට පෙර සහෝදරත්වයෙන් එක කෑම පිඟාන බෙදාගෙන එක කාමරේ නිදාගත්තු මිනිස්සු නිමේෂයකින් සතුරාගේ ඔඩොක්කුවට වැටි
මේ ව්‍යාපාරයට එරෙහිව නගන්න පුළුවන් සියලුම වර්ගයේ අවලාද නගන්න පටන් ගත්තා. ආරම්භයේදීම ඔවුන්ගේ අවලාද වලට පණක් ලැබුණා. අද වෙනකොට අවලාද වලට පණකුත් නැහැ, ඔවුන්ට පණකුත් නැහැ. මියගිය ජීවත් වුණත් දිනපතා මේ යමින් තිබෙන සිරුරු බවට පත් වී තිබෙනවා. මතක තබන්න. මිය ගියා. හැබැයි ජීවත් වෙන සිරුරු කවුද පිළිගන්නේ? අනතුරුව 2012 දී අපේ ව්‍යාපාරයට විශාලතම සංවිධාන ශාස්ත්‍රයේ විශාලම තෙරපුමක් බලපෑමක් වෙන සිද්ධිය ඇති වුණා. විශාල පිරිසක් දාලා ගියා. එහා සමාන ලෙසම අවලාද, අසත්‍යයන්, චෝදනා මා කලින් කිව් පරිදිම ඊට සති කීපයකට පෙර එකට හිටපු අය ඉතා කෙටි කාලෙකින් අනිත් පැත්තට ගිහිල්ලා ඍජුව වක්‍රව සතුරාගේ වමනා වෙනුවෙන් මතවාදයන් ගොඩනගන්න පටන් ගත්තා. මේ යන මාවත වැරදිය. මීට වඩා විප්ලවීය මාවතක් ඇත. මේ යන මාවත දියවි අවසන් වෙනව ඇත. මේ යන මාවත කවර හෝ ප්‍රතිගාමී දේශපාලන ව්‍යාපාරික අතකොළුවක් වනව ඇත. නිසා මේට වඩා සුද්ධ පාරිශුද්ධ විප්ලවීය මාවතක් තියෙනවායි කියලා අපේ සහෝදරුන්ගේ හදවතට කතා කරන්න පටන් ගත්තා. සමහර අය ගියා. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? ඒ අය තමයි අද ප්‍රතිගාමීත්වයේ පක්ෂවල මතවාදී නිර්මාණය කරන්නම් බවට පත්වෙන තරටම විප්ලවීය ජීව ගුණය ආරක්ෂා වෙලා තියෙනවා. ඒ තරමටම මතක තබා ගන්න. හරිද? ඒක විශාල කම්පනයක් මේ වේදිකාවෙන් අපිට ඔබ හැම දිනාටම. කම්පනයක් වුණේ නැත්නම් කම්පනයක්. අපි තීරණය කරනවා. ඒ අන්ත ප්‍රතිගාමීත්වයට තමත් වැරදි දේශපාලන ප්‍රවණතාවයට මේ පක්ෂය යටත් කරනවද? එහෙම නැත්නම් ඒකට එරෙහිව සටන් වදිනවද කියලා. මම කියන්න කැමති එම සාකච්ඡාවක් තිබුණා අපේ ඩිල්ලින් සහෝදරයා සහ අපි කීප දෙනෙක් අතර මේ ප්‍රශ්න වෙලාවේදී. අපි ඒව මොකද්ද කරන්නේ? ඔවුන්ට බලයේදී අපි අත්හරිනවද? අපි නිහඬ වෙන්න පුළුවන්. පෞද්ගලික කිසිවක් නේ. අත්හරිනවද? ඩිල්ලින් සහෝදරයා එක වදනක් කිව්වා. මල්ලි අපිට අත්හරින්න පුළුවන් ඒ දේශපාලන ප්‍රවණතාවය හරිනම්. හැබැයි ඒ දේශපාලන ප්‍රවණතාවය වැරදි. ඒ නිසා අපි ඒකට එරෙහිව සටන් කරන්න ඕන කියලා කිව්වා. මට මතකයි තීරණාත්මක මධ්‍යම කාරක සභාවේදී ලාල්කාන්ත සහෝදර ප්‍රකාශ කරා ව්‍යාපාරය තුලේ කල්ලියක් ගොඩනැගී තිබෙනවා. මේ කල්ලි ව්‍යාපාරයට එරෙහිව කුමන්ත්‍රණය කරමින් තිබෙනවා. අපිට ඒ කල්ලියට ඉඩ දෙන්නත් පුළුවන්. හැබැයි අපිත් කණ්ඩායමක් ලෙස ඒකට එරෙහිව සටන් වදින්න සූදානම් වුණා කියන ප්‍රකාශ කරා. එම තමයි මේ ව්‍යාපාරය. මතක තබා ගන්න. එකට හිටපු මිනිස්සු. සමහර අය අපිට මඟ පෙන්වපු මිනිස්සු දාලා ගියා. එරෙහිව කුමන්ත්‍රණය කරා. පත්‍ර පිටු ගණන ලියන්න පටන් ගත්තා. එක් අපේ සහෝදරුන් පිළිබඳ අවලාද ගොනු මුදාහරින්න පටන් ගත්තා. ඒත් අපිට අධිෂ්ඨානයක් තිබුණා. දැන් මේක කළ යුතුයි කියලා. එතනින් නතර වුණේ නෑ. මහජනයා අප කෙරෙහි තිබුණු අවධානය ගිලිහෙන්න පටන් ගත්තා. මන්ත්‍රීවරු 39ක් නියෝජනය කරා. මන්ත්‍රීවරු 6ට 3ට අඩු වෙන්න පටන් ගත්තා. ඡන්ද ප්‍රතිශතය 3ට 4ට අඩු වෙන්න පටන් ගත්තා. එක පැත්තකින් අභ්‍යන්තරය අනිත් පැත්තෙන් බාහිර සමාජයේ අපිව නොසලකා හරින දේශපාලන ව්‍යාපාරය අපිට අපේම මිතුරන් කතා කරලා කිව්වා සහෝදරයා මිනිස්සුන්ට ඕනේ නැත්තම් උඹලටත් ඕනේ උඹලා කියලා වැඩක් කරගනිලා කිව්වා. අපිට කිව්වා කවදාවත් උඹලගේ මේ අපේක්ෂාව මේ රටේ ජනතාව තේරුම් ගන්න නැති වේවි කිව්වා. ඒත් අපි හිතුවා එක අධිෂ්ඨානයක් අපිට තිබුණා. අපි පොරබදනවා මේ වෙනස් කිරීම සඳහා
මිය යන තෙක් පොරබදනවා කියන අදිස්ථානය අපි සතුව තිබුණා.